අපිට මේ ආණ්ඩුවට ආයුෂ කොච්චරද තියෙන්නේ කියලා පෞගිය ජනාධිපතිවරණෙත් මහමැතිවරණෙත් කිව්වා. අද අකමැත්තෙන් හෝ පිළිගන්න රටේ අසරණ විත්ත ඡන්දදායකයා ඔබ ඔබේ දේශපාලනික අයිතිය ඔබට තිබුච්ච දේශපාලන වෛරය ඒ පරිමහ ගැනීම වෙනුවෙන් ඔබ මේ දේශපාලන තීන්දුව ගත්ත ඒක වැරදි නෑ. හැබැයි දැන් ඔබට තේරෙන්න ඕනි රටට තේරෙන්න ඕනි පුරවැසියට තේරෙන්න ඕනි මෙතෙක් බොරු කියලා තාමත් බොරුවෙන් මුසාවෙන් රැවටීමෙන් මේ ආණ්ඩුව ඉදිරියට ගෙනියන්න ආණ්ඩු කුමාර ජනාධිපතිතුමා ප්‍රමුඛ NPP එකේ සලුකොටෙන් වැහිච්ච JVP කණ්ඩායම NPP එක පාවා දෙමින් NPP එකේ අරමුණු පැත්තකට විසි කරමින් JVP අරමුණු වෙනින් මේ මෙලෙච්ඡත්වය විදහා දක්වමින් මේ ආණ්ඩුව ගෙනියන්න උත්සාහ කරනවා. ඒ ප්‍රතිඵලය මොකක්ද? අද රටේ ජනතාවට කබලෙන් ලිපට වැටිලා තිබෙන බව අපට පේනවා. අපේ එදා අවසානයේ තිබිච්ච රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් මේ ආණ්ඩුව බාර ගන්නකොට හාල් තිබුණ කිලෝ එක 160ට හාල් කිලෝ එක 160ට කාපු උදවිය අද 250ට 260ට හාල් කිලෝ එක ගන්නේ ආර්ථිකය ශක්තිමත් කරපු නිසා නෙවෙයි. ආර්ථිකය තව තවත් වඩාත් බංකොලොත් උනායි කියන කාරණේ තේරුම් ගන්න. අද සීනි අර්බුදයේ පිළිබඳව කල්පනා කරන්න. එක සීනි ඇටයක්වත් ආනයනය කරන්නේ නැහැ. එක හාල් ඇටයක්වත් ගේන්නේ නැහැ කියපු අද සීනි හාල් ගේන විතරක් නෙමෙයි. ඉතිහාසයේ පළවෙනි වතාවට මේ රටේට ලුණු ටිකත් ආනයනය කළ කටයුතු කරා. හැබැයි ආනයනය කිරීම හරහා සිද්ධ වුණේ නැද්ද පෞගිය ආණ්ඩු කරපු 8 ගණදෙනු හොරකම් ටික. ඒවා ඉවහා ගියේ. ඒසා තේරුම් ගන්න. අද හාල් ගණන්, පොල් ගණන්, සීනි ගණන් සෑම අත්‍යවශ්‍ය භාණ්ඩයක්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ ධූරයෙන් පස්සේ අනුර කුමාර ජනාධිපතිවරයාගේ ධූරකාරයේ මාස 7 නම් ඒ මාස 7ට මේ රටේ ආර්ථික බංකොලොත් භාවය සහ රටේ ජනතා පීඩනය පිළිබඳව ඡන්දේ දුන්න උදවිය තීරුව මොවුන්ට මේ ආණ්ඩුව ගෙනියන්න බෑ. මෙයාලා උත්සාහ කරනවා උරු අල්ලනවා, හොරු කුදලනවා, හොරු හිරේ දානවා කියලා එයාලගේ නොහැකියාව වසන් කරගන්න ඒ කටයුතු කරන ඉතිහාසයයි. මේම සිද්ධ වුණා ජාතිය ආගම රණවිරුව පාවිච්චි කරලා. රටේ ජනතාවගේ පසුම්බිය හොරා කාපු ආණ්ඩුව එදා රාජපක්ෂ ආණ්ඩුව කියලා රටේ ජනතාව දන්නවා. එහෙමනම් අද මේ හොරු ඇල්ලීම, හොරුන්ට දඬුවම් දීම කියන ඒ දේශපාලන නාටකම හරහා මේ රටේ හොරකම, වංචාව, දූෂණය, බංකොලොත් භාවය නිර්මාණය වෙලා තිබෙනවා මේ JVP ආණ්ඩුව හරහා. මේක NPP එකේ ඇතුලේ ඉන්න ඔගතුන් වියතුන් තේරුම් ගන්නට ඕන. මේකතුන් වියතුන් බුද්ධිමතුන් බොහෝ දෙනා රටට ආදරය නිසා තමයි මේ JVP කාර්යෝ බලයට ගේන්න පෞගිය කාලේ කටයුතු කරේ. හැබැයි අද NPP එක පැත්තකට දාලා JVP ආණ්ඩු නිර්මාණය කරලා JVP පාර්ලිමේන්තුව නිර්මාණය කරලා JVP එකේ ප්‍රාදේශසභා ටිකක් නිර්මාණය කරලායි හමාර NPP කාර්යය අද කුණුබක් කියලා දාලා. නිසා මෙන්න මේ දේශපාලනික නිර්මාණයේ රටේ බංකොලොත් භාවයේ බව රටේ පුරවැසියා තේරුම් ගත යුතුව තිබෙන නිසා මම හිතනවා මෙන්න මේක නිවැරදි කරන්න පුළුවන් අලුත් දේශපාලනික වැඩසටහනක් නිර්මාණය විය යුතුව තිබෙනවා. නිසා මම හිතනවා මේ රටේ ඡන්දදායකයාට ඕනි වෙන්නේ මේ රට රුගත් බුද්ධිමාන රටේ ආර්ථිකය හදන්න පුළුවන් හොරා නොකන වංචනා දූෂණය කරන්නේ නැති ඒ වේදපිලිවල ගෙනියන්න පුළුවන් ඊළඟ ආණ්ඩුව ඊළඟ දේශපාලන ශක්තිය අපි ඔබට කියනවා සමගි ජන බලවේගයේ කඳවුරේ කිසිම කෙනෙක් මේ වෙනකොට හොරකමට, වංචාවට, දූෂණයට ලක්ුණාක් තිබිලා තියෙනවයි කියන කාරණේ කියලා මේ ආණ්ඩුවේ කිසිම කෙනෙක්ට කොතනකවත් නඩුවක් තියා පොලිසියට පැමිණිල්ලක් දාගන්න බැරි වෙලා තියෙනවා. මේ වර්තමාන NPP එකේ ආණ්ඩුව ඔප්පු කරලා තියෙනවා. සමගි ජන බලවේගයේ ඉන්නේ හොරු නෙවෙයි කියලා. සමගි ජන බලවේගයේ ඉන්නේ දූෂිතෝ නෙවෙයි කියලා. එහෙනම් මේ සමගි ජන බලවේගයේ දක්ෂ අපන් කණ්ඩායම මෙරට අනාගත දේශපාලන වැඩපිළිවෙළ නිර්මාණය කරන්න අපි කටයුතු කරනවා. නිසා අද ආණ්ඩුව උත්සාහ කරනවා ඔවුන් වැටෙනකොට, ඔවුන්ගේ නොහැකියාව පේනකොට, ඔවුන්ට බැරි වෙනකොට මේ රටේ තිබෙන නිදාස් මාධ්‍යයට තර්ජනය කළා, ගර්ජනය කරලා වාරණය දාලා ඔවුන්ගේ ආරක්ෂාව රැකවරණය ඉටු කරා. අද මාධ්‍ය ආයතනවලට මඩ ගහනවා. අද මාධ්‍ය ආයතන වල ඉන්න මේ මාධ්‍ය කරන නිලන සමහර මාධ්‍ය කණ්ඩායම් අද
විවිධ හංවඩු ගහලා ඔවුන්ගේ වෛරය සංසිඳවා ගැනීම වෙනුවෙන් මේ නිදහස් මාධ්‍ය එක එක කෝණවලට ලඝු කරලා මේ කාලකන්ණි ආණ්ඩුව කටයුතු කරන උත්සාහ කරන හැබැයි අපි අහනවා අනුර කුමාරලා හඳුන් නෙත්තිලා විමල් රත්නායකලා මේ දින මාධ්‍ය ආයතන වලින් නෙමෙයිද කොට නැගුනේ මේ මාධ්‍ය ආයතන වලට ඇවිල්ලා මේ මයික් වලට බොරු කියලා පච කෙලලා ටොම් පච කෙලලා ආණ්ඩුව අරගෙන ඒවා වැරදි ඒවා බොරුයි කියලා මේ මාධ්‍ය පෙන්නනකොට එයාලගේ සාහිත්‍ය සාකච්ඡා වලට එනකොට එයාලා කැමති එක්කෙනා එයාලට හොඳ එක්කෙනා එයාලගේ ප්‍රශ්නේ අහන එයාලට ප්‍රශ්නයක් ඇති නොවන ඒ මාධ්‍යවේදීන් තෝරලා මාධ්‍ය ඩෙන්ටිටි ලබා දීලා කටයුතු කරන එකම මේ ආණ්ඩුවේ හෙළුව බොරුව බැරිකම පේනවා. නිසා මේ මාධ්‍ය මර්ධනයේ අවසානයේ සිද්ධ වෙන්නේ කියලා ආණ්ඩුවේ අවසානයේදී සිද්ධ වෙන්නේ කියලා එදා අනුර කුමාර මහත්තයා කියනවා අපි අහන් ඉඳලා තියෙනවා. ඒක මාස 7ක කෙටි කාලය තුල ආණ්ඩුව අවසාන වෙන බව මේ මාධ්‍යයට කරන තර්ජන ගර්ජන වලින් පේන බවට පේනවා. සවුන්ට වැඩි ආයුෂ නැහැ කාලේ නැහැ. නිසා ඕන් උරුවන්ලනවා උරුන්ට දඬුවම් දෙනවා කියලා අද පම්පෝරි ගන්න. ඉන්දානන්ද අලුත් ගමගේ රේගියේ මේ අනුර කුමාර මහත්තයාගේ ඩබල් කැප් එකේ තිබුණු ෆයිල් එක උසාවියට ගෙනලා අල්ලසකට ගිහිල්ලා නෙවෙයි. ඒක පැහැදිලිව මේ ඔකතු නියතුම් බුද්ධිමතුන් දන්නවා. අවුරුදු 6ක් තිස්සේ ගත කරපු නඩුවක්. ඒක එදා යහපාලන ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කාලේ දාපු නඩුවක්. ඒ නඩු තීන්දුව නඩුකාරතුමාලා අද ඔවුන්ගේ අධිකරණ පද්ධතියේ ක්‍රියාදාමය හරහා දීලා තිබෙනවා. දැන් මොකද අධිකරණ ඇමතිවරයා ඇවිල්ලා කියන්නේ? එයාලා ආණ්ඩුව නැත්තම් එයා අධිකරණ ඇමති නොවුනනම් එහෙම දඬුවම් දෙන්න එහෙම කටයුතු කරන්න මේ ආණ්ඩුව පෙළවෙන්නේ නැහැයි කියන. මොන විහිළුවක්ද මේ ඇවිල්ලා අධිකරණයට අපහාස කිරීමක් නෙමෙයිද? අධිකරණයේ නඩුකාරයන්ට අපහාස කිරීමක් නෙමෙයිද? මේක පුදුමයකට තියෙන්නේ. NPP ගේ ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයාම ඔවුන්ගේ ආණ්ඩුව නැත්තම් අද කිසිම කෙනෙකුට නීතියෙන් දඬුවම් දෙන්න බෑ එහෙම දෙන්නේ නැතිව කටයුතු කරයි කියන කාරණේ කියනකොට මේ අධිකරණ වල කටයුතු කරන ස්වාධීන නඩුකාරතුමාලා මම හිතනවා මේ අධිකරණ අපහාස කිරීම පිළිබඳව අධිකරණ ඇමතිවරයා අවශ්‍ය නීතිමය ක්‍රියාවකාර ගන්න ඕනේ. මම හිතනවා මේවා ක්‍රියාත්මක විය යුතු දේවල්. අධිකරණයේ ස්වාධීන භාවයට කවදාවත් කොතනවත් වෙන්නේ නැහැ. අවුරුදු 6කින් දාන නඩුවේ තීන්දුව එන්න කාලේ යනවා. හැබැයි තීන්දුව දෙන නිවැරදි තීන්දුව ඒ තීන්දුව මේ වැඩබැරි ආණ්ඩුවේ account එකට දාගෙන අපි කරනවයි කියන කාරණේ කියලා එයාලගේ හෙළුව මුසාව බොරුව අහගන්න උත්සාහ දැරීම නින්දිතව එලා දකින්න අවශ්‍ය කටයුතු කරනවා.